රයිට් කොහොමද ඉතින් අලුත් දවසක් අලුත් වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එක ඇතුළේදී ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙනවා LLM එහෙම නැත්නම් large language models වලින් අපි ගන්න වැඩ නිවැරදිව ගන්න කොහොමද කියන මාතෘකාව. ඉතින් මේ නිවැරදිව ගන්න කොහොමද කියන එක ඇතුලේ මේක ගොඩාක් දුරට වැදගත් වෙයි. ඔයා graphic designer කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා content creator කෙනෙක් නම් ඔයාලට videos images generate කරනවා ඇති ඔයාලා මේ videos images generate කරන එක ඇතුලේ ඒ වැඩ තව දුරටත් ලේසි කරගන්නේ කොහොමද කියන මාතෘකාව ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් අද දවසේදී මම ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරන AI මොඩල් එක තමයි Manus IM කියලා කියන්නේ. ඉතින් මේ Manus IM කියන මොඩල් එක ඔයාලා already දන්නවා. මේක large language model එකක් විදිහට ඔයාලා මේක පාවිච්චි කරලා ඇති. හැබැයි මේකත් අනිත් LLM වගේම තමයි. නමුත් මේකෙන් අපිට ස්පෙસિෆිකලි තවත් ඩිසයිනින් වැඩවලට මේක තවත් හොඳ විදිහකට පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් මම ඒ කොහොමද වෙන්නේ කියන එක ඔයාලට මේ වීඩියෝ එක ඉස්සරහදී මම පෙන්නන්නම්. ඉතින් මම ඒක ඔයාලට ප්‍රැක්ටිකලි පෙන්නනවා මේකෙන් අපිට කරන්න පුළුවන් දේවල්. ඉතින් ඔයා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් නම් දැන් ඔයාලා ඉස්සර එලිමන්ට් එකෙන් එලිමන්ට් එක ඇඩ් කර කර අලුතින් ඉමේජස් ක්‍රියේට් කරනවා ඇති. නමුත් සමහරක් විට ඔයාලා AI through generate කරනවත් ඇති images මේ AI through images generate කරපුවාම ඒ වගේ elements වෙන වෙනම edit කරගන්න බෑ. ආපහු prompt එකක් විදිහට දීලා ඉවරලා මේවා edit කරන්න ඕනේ. right? එහෙම නැත්නම් ඔයාලට Magic AI වගේ Canva වල තියෙන මේ tool එක වගේ පාවිච්චි කරලා මේවා layers වලට divide කරලා ඉවර වෙලා තමයි ඔයාලා මේකේ edit කිරීමේ වැඩ කටයුතු ටික කරන්න යන්නේ. හැබැයි මේ Manus AI වල මෙන්න මේ තියෙන අලුත් ෆන්ක්ෂන් එක මේක ඇත්තටම අලුත් නැහැ. එයාලගේ already develop කරලා තිබ්බ මේ functions ඉතින් time to time මේවා develop වෙනවා. ඉතින් මේ development එක ඇතුලේ අපිට හරි lazy images වගේ දේවල් generate කරගන්න ඒ වගේම මේ generate කරගන්න images හරි පහසුවෙන් අපිට edit කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද අන්නේ වැඩේ කරන්න කියලා. හැබැයි ඒකට කලින් මේ Manus AI කියන්නේ මොකක්ද? අපි චුට්ටක් දැනගමු. ඉතින් Manus AI කියලා කියන්නේ ඔයාලා දන්නා වගේ normally large language model එකක්. හැබැයි මේ large language model එක කොහොමද ඇතුලේ මේකේ process එක වෙන්නේ? ඉතින් මේක main stages 3ක් යටතේ මේක process වෙනවා. ඉතින් මේකෙදි planning, exclusion and delivery කියන මෙන්න මේ ප්‍රධාන process එක තුල මේකෙදි පරිශීලකයට එහෙම නැත්නම් අපිට output එකක් generate වෙනවා. මොනවද මම මේ කිව්වේ? ඉතින් ඉස්සෙල්ලා මම ඔයාලට කිව්වා planning. ඉතින් planning කියලා කියන්නේ මේකෙදි මෙයාට command එකක් දුන්නාම මේ command එක මෙයා කරන්නේ චූටි කෑලි වලට. එහෙම නැත්නම් පොඩි ටාස්ක් වලට මෙයා ඉස්සෙල්ලාම බෙදලා වෙන් කරගන්නවා. ඉතින් ඊට පස්සේ exclusion කියලා කියන්නේ මේකෙදි මොකද කරන්නේ මෙයා ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ක්‍රියාත්මක වෙනවා කියන්නේ මේ පොඩි ටාස්ක් වලට අදාළව තොලතුරු හොයන්න ගන්න. right ඊට පස්සේ finally මෙයා delivery කරනවා. ඒ කියන්නේ deliver එක දෙන්නේ කොහොමද? අර චූටි ටාස්ක් වලට අදාළව මෙයා හොයාගත්තු දේවල් එකතු කරලා ඉවර වෙලා මේ එකතු කරපු දේවල් එකට එකතු කරලා මෙයා අපිට නිවැරදිම අවුට්පුට් එකක් අරගෙන ගෙනත් දෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි Manus AI කියන මේ AI මොඩල් එක ඇතුළේදී වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. මේ Manus AI කියන AI tool එකත් එක්ක අපි කටයුතු කරනකොට අපිට ඩිසයින් කරන්න හරි ලේසි. ඇයි මම එහෙම කියන්නේ? ඉතින් මේකෙදි mainly ඔයාලට මම මේක ඉස්සරහට පෙන්නනවා වගේම මේකේ mainly ප්‍රධාන කාරණා කිහිපයක් යටතේ. ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය කරන logos, images අපි ගත්තොත් එහෙම දැන් මේ මම ඔයාලට පෙන්වන්න යනවා මම මේ වීඩියෝ එකට අදාළවම thumbnail එක ඩිසයින් කරගන්නේ කොහොමද කියලා. එතකොට මම මේ වගේ thumbnails මේ වගේ නොයෙකුත් ඒ කියන්නේ එකිනෙකට වෙනස් ටාස්ක් ඇචීව් කරගන්න අපිට ඩිසයින්ස් මේ Manus AI එක through අපිට කරගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක මේකේ තියෙන විශේෂත්වයන් විදිහට මට ඔයාලට කියන්න පුළුවන් වෙනවා precision edition. ඒ කියන්නේ ඔයාලට මේකෙදි යම්කිසි තෝරාගත්තු ප්‍රදේශයක්. එහෙම නැත්නම් උදාහරණයක් විදිහට හිතුවොත් යම්කිසි ඇඳුමක්. ඉතින් මේ ඇඳුම විතරක් සිලෙක්ට් කරලා ඒකේ වර්ණය වෙනස් කරන්න මේ වගේ objective wise දේවල් වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ටෙක්ස්ට් එකක් වගේ දෙයක් ගත්තොත් එහෙම මේ ටෙක්ස්ට් එක එඩිට් කරගන්න කෙලින්ම ඩිරෙක්ට් ටෙක්ස්ට් එක සිලෙක්ට් කරා ඒක එඩිට් කරා. ඉතින් මේ ඔප්ෂන් එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් එක ක්ලියර්ලි රිමූව් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊටත් වඩා මේ ඉමේජස් වල ක්වොලිටි එක වැඩි කරගන්න. එහෙම නැත්නම් ඔයාලා දන්නවා අප්ස්කේල් කරනවා කියන දේ. ඉතින් ඉමේජ් එකක් අප්ස්කේල් කරගන්නට පුළුවන් හැකියාවක් සහ වෙක්ටර් කන්වර්ෂන් එකක් මේකෙදි ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම ටික එකම තැන එක විදිහකට අපිට කරගන්න පුළුවන් හැකියාවක් මේ Manus AI එක තුල අපිට තියෙනවා. ඉතින් අපි එහෙනම් යමු කොහොමද මෙන්න මේ වැඩේ කරන්න කියලා බලන්න.
රයිට්. ඔයාලා ඩිරෙක්ට්ලි Google එකට ගිහින් සර්ච් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට කැමති වෙබ් බ්‍රවුසර් එකකට ගිහිල්ලා ඔයාලට සර්ච් කරගන්න පුළුවන් manus.im කියලා. රයිට්. මේ විදිහට සර්ච් කරගෙන ඔයාලට මේකේ මෙයින් ඉන්ටර්ෆේස් එකට එන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ ටෝකන් ක්‍රමයක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලා දන්නවා ක්‍රෙඩිට්ස්. ඉතින් මේකේ ෆ්‍රී ප්ලෑන් එක ඇතුලේ අපිට ක්‍රෙඩිට්ස් යම්කිසි ප්‍රමාණයකට ලිමිට් වෙනවා. ඒ කියන්නේ ඇත්තටම ඔයාට මෙයාගෙන් වැඩ ගන්න පුළුවන් ප්‍රමාණය යම්කිසි ආකාරයකට ලිමිට් වීමක් මේක ඇතුලේදී සිද්ධ වෙනවා. හැබැයි මේකේ ෆ්‍රී ප්ලෑන් එක ඇතුලේ අපිට සෑහෙන වැඩ කොටසක් කරගන්න පුළුවන්. අත් වශයෙන්ම කිව්වොත් මම මේකේ ඔයාලට මම මේ පෙන්නන දේ කරලා තියෙන්නේ මම ඇත්තටම ෆ්‍රී ප්ලෑන් එක ඇතුලේ ඉඳන් රයිට්. ඉතින් මේකෙදි විශේෂයෙන්ම කියන්න ඕනේ මම ඔයාලට දැන් මම පෙන්නන්නේ අතර මම ඕල්රෙඩි මම මේ වෙනකොට කරගෙන තියෙන එකක්. ඉතින් මම මේක කරගෙන තියෙන්නේ කොහොමද කියන එක පෙන්නන්නම් ඔයාලට. මම ෆස්ට්ලි අපේ ආයතනයේ ඉතින් eBirth Business Academy එකේ බ්‍රෑන්ඩ් ගයිඩ් එක. රයිට්. ඉතින් මම මේ බ්‍රෑන්ඩ් ගයිඩ් එක මෙයාට රෙෆරන්ස් ඩොකියුමන්ට් එකක් විදිහට ඉස්සෙල්ලාම දීලා තියෙනවා. රයිට්. මේ දීලා තියෙන බ්‍රෑන්ඩ් ගයිඩ් එක මෙයා කියවලා තියෙනවා ඔයාලට ඒක පේනවා ඇති. හැබැයි මම මෙතනින් පස්සේ කරන්න ඕනේ මගේ YouTube එකට අදාළව එහෙම නැත්නම් මේ YouTube වීඩියෝ එකට අදාළව thumbnail එකක් generate කරගන්න එක. ඉතින් මම මෙතනදී additionally ඔයාලට කියලා දෙන්න යන්නේ නැහැ. කොහොමද image එකක් generate කරගන්න අදාළ prompt එකක් අපි ලියන්නේ කියන එක. ඔයාලට මගේ video series එකේ අනිත් videos through ඔයාලට ඒක දැනගන්න පුළුවන්. මම මෙතනදී පොඩ්ඩක් මතක් කරන්නම්. ඉතින් මම මේකෙදි mainly try කරන්නේ Manus AI වලින් design කරන්නේ කොහොමද මේ කියන දේවල් ඔයාලට deliver කරන්න. සහ ඉතින් මේ කියන දේත් එක්ක මම ඔයාලට කතා කරනකොට මම මේක ඇත්තටම මම මේකට Gemini පාවිච්චි කරේ. Gemini වලට ගිහිල්ලා මම කරේ මොකක්ද? මෙයාලට මං කිව්වා මම මෙන්න මේ වගේ concept එකක් යටතේ මම YouTube වීඩියෝ එකක් plan කරලා තියෙනවා. ඉතින් මේ plan කරපු YouTube වීඩියෝ එකට අදාළව thumbnail එකක් generate කරගන්න ඕනේ. ඒ generate කරන්න ඕන කරන thumbnail එකට text to image prompt එකක් මට ලියලා දෙන්න කියලා කිව්වා. එතකොට එයා මං කියපු concept ටික අරගෙන text to image prompt එකක් එයා ඒ AI එක through විසින් මට generate කරලා දුන්නා. ඉතින් මං ඒක තමයි මෙතනට අරගෙන එන්නේ මගේ ඉස්සරහා තියෙන වැඩ කටයුතු ටික කරගෙන යන්න. මේ තියෙන්නේ මගේ කලින් වීඩියෝස් වලට අදාළව මම ඔක්කොම වගේ අතරම thumbnails generate කරලා තියෙන්නේ මේ AI එක පාවිච්චි කරලා. ඉතින් ඒකත් එක්ක මං අද දවසේ මාතෘකාවට එන්නම්. ඉතින් මම මෙතනදී ඔයාලට පේනවා ඇති වෙන්න මම යොදාගත්ත මගේ පරණ ෆොටෝ එකක් තිබිලා ඔන්න මම ෆොටෝ එක හොයලා ගත්තා. රයිට්. මේ තියෙන්නේ මගේ පරණ ෆොටෝ එක. මේ ෆොටෝ එක පාවිච්චි කරලා මම මෙයාට අර මං කියපු මොකක්ද prompt එක ලියලා දුන්නා. ඉතින් මම මේ prompt එක ලිව්වේ මම ඔයාලත් එක්ක prompt එක කියවන්නම්. මොකද මම හිතනවා ඒක ඔයාලට වඩාත් පැහැදිලි වෙයි. Right, I need to create a YouTube thumbnail for my YouTube video. Right, now I'll share the text to image prompt for your reference. Please refer to my prompt as well as my brand guide. Create a high CRT. CRT means click to rate thumbnail for me. right මේකෙදි language barrier එකක් සිද්ධ වෙන්නේ නැතම ඔයාලට අවශ්‍යයි නම් මේක සිංහලෙන් type කරන්න පුළුවන්. මම මෙතනදී ඉංග්‍රීසි වලින් type කරලා තියෙන. ඒක issue එකක් නෑ. ඔයාලට කැමති language එකක් use කරලා මෙයාලට අදාළ කරන prompt එක මෙයාලට ලබා දීමේ හැකියාවක් පවතිනවා. ඊට පස්සේ මම පල්ලෙන් දීලා තියෙන්නේ මොකක්ද? මේ text to image prompt එක මම Gemini through generate කරගත්තු එක. ඊට පස්සේ මම කියලා තියෙනවා I have added my picture for to see it has my face on it, use it for the thumbnail and I am making it now කියලා මම පොඩි කමෙන්ට් එකක් එතනට ඇඩ් කරලා ඉවරලා මම මේක මොකද කරන්නේ කන්ටිනියු කරනවා. ඉතින් කන්ටිනියු කරායින් පස්සේ එයා මොකද කරන්නේ? එයා මේක රීඩ් කරලා ඉවර වෙලා දැන් මම කියලා තියෙන text to image prompt එක ගැනත් හිතලා right මෙයා මට image එකක් generate කරලා දීලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට මට generate කරලා දුන්න image එක. දැක්කනේ? හැබැයි මේකේ මට පොඩි අවුලක් තිබ්බා. ඔයාලට බැලුවොත් පේනවා ඇති. මේ බලන්න මම මගේ ඉමේජ් එක රෙෆර් කරන්න කියලා මෙයාට දීලා තිබුණාට මෙයා මගේ ඉමේජ් එක ඒ කියන්නේ මගේ මූණේ තියෙන ඉරියව් මෙයා හරියට තේරුම් අරගෙන මං ඊට පස්සේ මොකද්ද කරේ දැන් ඔයාලට මං කිව්වා මේකෙදි ගොඩාක් දේවල් එතනින් අරගෙන එඩිට් කරන්න පුළුවන් කියලා. ඉතින් මං කරේ සරල දෙයක්. ඔයාලට මෙන්න මේ පල්ල පේනවා ඇති පොඩි ඔප්ෂන්ස් කිහිපයක් අවైలබල් වෙලා තියෙනවා. මේක උඩ ක්ලික් කරපුවාම අදාළ ඉමේජ් එක උඩ රයිට් මෙතනින් දකුණු පැත්තේ කොනේම තියෙන හරි මේ edit tools කියන option එක උඩ click කරපුවාම options දෙකක් අපිට available වෙනවා comment tool and mark tool කියලා. right මේකේ mark tool එක උඩ click කරලා මේ mark tool එකෙන් අපිට අදාළ කරන ප්‍රදේශය මම mark කරගන්නවා. මේ මගේ මූණ. right බලන්න එයා already ඒක identify කරගත්තා මොකක්ද මම මේ mark කරේ කියන එක. right එතනින් පස්සේ මම එයාට comment එකක් විදිහට දුන්නා. හරිද? මේකේ please use my face correctly
රයිට් මම වැඩි මේ දේවල් කියන්නේ නැහැ. සරලව එයාට කිව්වා මගේ මූණ හරියට අයිඩෙන්ටිෆයි කරලා දෙන්න කියලා එක විතරයි මම එයාට කිව්වේ. එයා ඊට පස්සේ ආපහු ඒ ටික තේරුම් අරගෙන එයා ආපහු ප්‍රොසෙස් කරලා ඉවර වෙලා බලන්න මට ලස්සන මොකද්ද තම්මේල් එකක් මට එයා හදලා දුන්නා. ඉතින් මේ තියෙන්නේ මේ විදිහට හදලා දුන්න තම්මේල් එක. රයිට් මේ තියෙන්නේ ඒ තම්මේල් එක. රයිට් ඉතින් ඒ තම්මේල් එකේදී මගේ හරියටම මූණ මෙයා මේකට ඇඩ් කරලා තියෙනවා. ඉතින් බලන්න ඒ කියන්නේ අපි ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට ඔයාලා දන්නවා ඇති මේ වගේ ඉමේජ් එකක් ජෙනරේට් කරන්න ගියොත් අපිට කොච්චර කාලයක් යනවද කියලා නේ. ඒ වගේම ඔයාලා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් ඔයාලට තේරෙනවා ඇති මේ වගේ ඉමේජ් එකක් මේ වගේ තම්බ්නේල් එකක් හයි රෙසලූෂන් තම්බ්නේල් එකක් අපි ජෙනරේට් කරගන්නකොට මේවට අදාළ එලිමන්ට්ස් හොයන්න මේ දේවල් ඇඩ් කරගන්න අපි කොච්චර මහන්සි වෙනවද. ඉතින් දැන් ඒවා ඉතින් මේ ඇත්තටම කිව්වොත් එහෙනම් විනාඩි 2-3කවත් කාලයක් ගිය නැහැ. ඉතාමත් කෙටි කාලයක් ඇතුළත එඩිට් කරගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලට අවශ්‍යයි නම් මෙතනින් මේ edit text කියන option එක පාවිච්චි කරන්න පුළුවන්. ඉවර වෙලා. ඉතින් right ඔයාලට මෙතනදී පෙන්නනවා මෙන්න මේක වෙනමම ඔයාලට ඔප්ෂන් එකක් විදිහට මේ ටෙක්ස්ට් එක මෙන්ෂන් වෙලා පෙන්නනවා. ඒක උඩ ඔයාලට ඕන දේ ටයිප් කරලා ඉවරලා මේක එඩිට් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව ඔයාලා හිතන්න ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරන්න ඕනේ කියලා. මෙන්න තියෙන්නේ remove bg කියලා දෙනවා remove background කියන එක. ඉතින් මේකෙන් ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරන්න පුළුවන්. ඊට පස්සේ upscale option එක පාවිච්චි කරලා ඔයාලට මේක දැන් already තියෙන්නේ 2K right 2K to 4K or 8K වෙනකම් ඔයාලට මේක resolution එක වැඩි කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට අදාළ images logos මේ කැමති දෙයක් generate කරගන්න ඉතාමත් කෙටි කාලෙන් ජෙනරේට් කරගන්න නියමම AI tool එකක් විදිහට මට ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන් මේ AI tool එක මනුස්ස AI. ඉතින් මේ වගේ AI tools ගණනාවක් ඩෙවලොප් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා already Canva AI use කරන කෙනෙක් නම් ඔයාලට Canva එක through මේ වගේ ජෙනරේට් කරගන්න පුළුවන්. Canva වල තියෙනවා අලුතෙන් enable වෙච්ච option එකක් magic layers කියලා. right ඉතින් මේ magic layers option එක පාවිච්චි කරලත් මේ elements වෙන වෙනම මේ වගේ ගලවලා ඔයාලට පුළුවන් අර මේ විදිහටම එඩිට් කරන්න ගන්න. හැබැයි මේ තරම් පහසු නෑ. ඉතින් හැබැයි මේ විතරක් නෙවෙයි. ඉතින් ඔයාලට ගත්තොත් normally ඔයාලා use කරන අනිත් LLM උදාහරණයක් විදිහට ඔයාලා දන්නවා ඇති ChatGPT ඊට පස්සේ එතනින් එහාට ගියපුවාම Gemini ඉතින් ඕකේ Google Nano banana එක අරගේ දැන් Dell කියන එකකින් ඉවත් වෙලා Sora වලට මාරු වෙලා තියෙනවා ChatGPT. ඉතින් ඔය හැම එකම image generations වලට අදාළ models තියෙනවා. ඉතින් ඒවත් through ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඉතින් මට හිතුණා මේක ඔයාලට කියලා දෙන්න ඕනේ කියලා මේක තවත් එක AI tool එකක් ඔයාලට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ AI tool එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ AI tools ගැන මේ වගේ අප්ඩේට් වෙන දේවල් ගැන දැනගන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. මේකෙන් ඔයාලා ඉස්සරහට ඔයාලා content create කරගන්න වැඩක් ගනී කියලා මං හිතනවා. Thank you.